අපි මේ ස්ථානයට ආවේ මේ දෙහිවල ප්‍රජාව දෙහිවල ජනතාව මම පුද්ගලිකව නාගරික කොමසාරිස් දෙහිවල විසින නාගරික කොමසාරිස්වරයාගේ වැරදි කීපයක් අල්ලගත්තා. නගර සභාවේ වාහන භාවිතා කරන නගර සභාවේ මිනි එක්ස්කැවේටර් භාවිතා කරලා නාගරික කොමසාරිස්වරයාගේ පන්නිපිටියේ පිහිටි නිවසේ අත්තිවාරම් කැපුවා. ඒ වගේම මේ නිවසේ පස්සිවත් කරන නගර සභාවේ ටිපර් රථය උපයෝගී කරගත්තා. නගර සභාව සතු බූම් ට්‍රක් රථය ඒ වගේම බොබ්කැට් යන්ත්‍රය මේ සියලුම යන්ත්‍ර දවස් 10ක් පමණ යොදවගෙන එතුමාගේ පුද්ගලික නිවස ඉදිකිරීමේ කටයුතු වලට යොදාගත්තා. ඊටාත්ම වංචනික ආකාරයෙන් මේ විදිහට නගර සභාවේ පොදු දේපල භාවිතා කරලා එතුමාගේ පුද්ගලික කටයුතු කරන්න මේ නාගරික කොමසාරිස්වරයා කටයුතු කරා. ඒ වගේම මීට කලින් නිල රථය බාර දෙනවා කියලා නිල රථ දීමනාව අරගෙන පස්සේ മന്ത്രിවරයෙක් දැකලා මේකට පැමිණිලි කරාට පස්සේ වැරදීමක් වුණේ කියලා සල්ලි ගෙවලා ෂේප් වෙන්න මේ නාගරික කොමසාරිස්වරයා උත්සාහ කරනවා. ඒ වගේම පහුගිය දවස්වල නගර සභාවේ රැකියාවල් ලබා දුන්නා. මේ රැකියාවල් ලබා දීමේදී අති විශාල අක්‍රමිකතා ගණනාවක් වෙලා තියෙනවා. ආරංචි තියෙනවා ලක්ෂ 2කට 3ට රස්සාවල් විකුණලා තියෙනවා කියලා. ඉතින් මේ ආකාරයට මේ නගර සභාවේ දේශපාලන අධිකාරියක් නැති කාලයක් තුල මේ නාගරික කොමසාරිස්වරයා ඔහුගේ බලතල අත්නෝමතික ආකාරයට පාවිච්චි කරලා මේ දෙහිවල ගල්කිස්ස ජනතාවගේ බදු මුදල් නාස්ති කරන්න කටයුතු කරගෙන යනවා. ඒ සම්බන්ධව මම පැමිණිලි කරලා තියෙනවා අදාළ ආයතන වලට. ඒ පැමිණිලි කිරීමෙන් පස්සේ මම මගේ Facebook එකෙන් මේ ගැන ජනතාව දැනුවත් කරන්න කටයුතු කරා. ඒ සම්බන්ධව මේ නාගරික කොමසාරිස්වරයා ඇවිල්ලා දෙහිවල පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙනවා. මම Facebook එකෙන් එතුමාට අතවර කරනවා කියලා. ඉතින් මම දකින්නේ මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තිය යටතේ අපිට ලැබිලා තියෙන භාෂණීය නිදහස, තොරතුරු බෙදා හැරීමේ නිදහස මේ මූලික අයිතිවාසිකම් කඩ කරන්න තමයි මාව බය කරලා මගේ කට වහන්න තමයි මේ නාගරික කොමසාරිස්වරයා උත්සාහ කරන්නේ. ඉතින් මම ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් මේ රටේ යහපාලනයක් ඇති කරන්න නම් මේ සියලු ආයතනවල සිදුවෙන දූෂණ අක්‍රමිකතා හොයලා බලලා මේවට විරුද්ධව පියවර ගන්න ඕනේ. මේ දූෂිත පුද්ගලයන්ව මේ තනතුරු වලින් නිරපල දාලා නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. එහෙම කරේ නැත්නම් මේ යහපාලනයක් ඇති කරන්න මේ රටේ උත්සාහ කරන මේ උත්සාහයට සාර්ථක වෙන්නේ නැහැ. අපි මේ ජනාධිපතිතුමා බලයටපත් කරන්න කැප වෙච්ච අය, අපි අගමැතිතුමා බලයටපත් කරන්න කැප වෙච්ච අය. ඉතින් අපි කැමති අපේ නගරයේ යහපාලනයක් ඇති වෙලා මේ බදු මුදල් නියමාකාරයෙන් ජනතාවගේ සුබ සිද්ධියට හේතු වෙනවා. පුද්ගල